anniversary vlog, part 2. Hi guys, ඉතින් මේ ඇවිල්ලා අපේ අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකේ part 2 vlog එක. අපි ඇනිවර්සරි එක දවසේ රෑ මොකද කරේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්න යන්නේ. ඉතින් අපි plan කරා අපි ඩිනර් එකට එළියට යන් කියලා. ඉතින් අපි මේ පාර ඩිනර් අවුට් එකට සිලෙක්ට් කරගත්තේ කඩුවෙල තියෙන රෙස්ටුරන්ට් එක. ඉතින් මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ කඩුවෙල හන්දියෙන් බියගම පැත්තට යද්දී පාලම් පහුවෙන්නත් එක්කම තමයි මේ 7 win restaurant එක තියෙන්නේ. ඉතින් අපි restaurant එකට එන්න කලින් එයාලට call කරලා reservation එකක් දැම්මා. ගියපු දවසේ නම් සෙනග හිටිය ගොඩක්. ඉතින් අපි ආපු ගමන් කරේ menu එක අරගෙන ගන්න කෑම ටික order කරපු එක නැත්තම් වෙලා යයි කියලා හිතුණා සෙනග වැඩි හින්දා. කෑම ටිකත් order එක දාලා ඊට පස්සේ අපි අම්මගේ තාත්තගේ anniversary cake එක කපන්න ready වුණා. ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ එහිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු එනවා ජීවිතේ සුන්දරද මෙතරම් සුවද දැනෙනවා අපි කෑම ටිකටත් ඕඩර් එක දාලා ඊට පස්සේ කෑම ටික එනකන් අපි ෆොටෝස් ගත්තා. කෑම ටික එන්නත් මට මතක විදිහට විනාඩි 20ක් 30කට වඩා ගියා. මොකද දැන් මම ඔයාලට මේ රෙස්ටුරන්ට් එකේ ඉන්ටීරියර් එක මොන වගේද ඒ දේවල් මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඔන්න ඉතින් අපේ කෑම එකත් අපි ඕඩර් කළේ බිරියානි එකක්. ඇවිල්ලා 5 දෙනෙක්ට විතර කන්න පුළුවන් පෝෂන් එකක්. හැබැයි අපි මමයි තාත්තයි අම්මයි මල්ලි 4 දෙනාම කාලා අපිට ඒත් ගොඩාක් වැඩි වුණා. ඒ කියන්නේ 5 දෙනෙක්ට නෙමෙයි මං හිතන්නේ මේක 6 දෙනෙක් 7 දෙනෙක් විතර කන්න පුළුවන් පෝෂන් එක. එච්චරටම ගොඩාක් කෑම වගේම රස ගැනත් කියන්න ඕනේ හරිම රහයි. ඉතින් අපි 4 දෙනාම බඩ පිරෙනකන් කාලා කෑම ඉතුරු වුණා කිව්ව මම. අන්න ඒ කෑම ටික යාලා අපිට පාසල් කරලා දුන්නා ගෙදර අරන් යන්න. තව එකක් කියනවනේ ස්ටාෆ් එක මාරම මොකද මේ යාලා මාරම හොඳ සර්විස් එකක් අපිට දුන්නා. හදාට තියෙන දේ අද නම් ගයිස් කාලා වැඩි ඉච්චරවට ගෙදර කාලා වැඩි. ඒ වගේම කියන්න ඕනේ මේ රෙස්ටුරන්ට් එකේ හොඳ ෆොටෝ ලොකේෂන්ස් තිබ්බා. ඒ කියන්නේ අපි රෑනේ ගියේ උඩ එහෙම මාරම ලස්සනේ ෆොටෝස් පල්ලෙහා මෙහෙම කොටාජ් විදිහට තමයි හදලා තියෙන්නේ. පල්ලෙහාත් අර මේ වගේ ලස්සන තැන් තිබ්බා. ෆොටෝ ලොකේෂන්ස් නම් මාර්තෝගයක් තියෙනවා. ඉතින් බලන්නකෝ මල්ලි කරන්න යන මෝඩ වැඩි. ඉතින් ඔන්න ඔහම අපේ මල්ලිගේ මෝඩ වැඩ බලලා ඉවර වෙලා අපටත් බයි කියලා අපි දැන් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔහම තමයි අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකේ රෑ අපි ස්පෙන්ඩ් කළේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අම්මගේ තාත්තගේ ඇනිවර්සරි part 1 වීඩියෝ එක මම මීට කලින් දැම්මා. මේ part 2 වීඩියෝ එක. Hope you guys enjoy my video. ඉතින් මම තව ලස්සන වීඩියෝ කාලට ගේන්නම්. එතකන් සතුටෙන් පරිස්සමින් ඉන්න. Bye.